මේ මයිකලට එන්න කිව්වා තාමත් නෑනේ. ඌ නම් කවදාවත් හැදෙන්නේ කෙල්ලෙන්නේ. අපිට කලින් එන්න කියලා මූ කවදාවත් වෙලාවට එන්නේ නෑනේ. කෝල් එකක් ගහලම බලමු. ඌට මොකක් වෙලාද දන්නේ නෑ. යකඩෝ මේක ෆෝන් එක උස්සන්නෙත් නෑනේ. ආයෙසරයක් අරන් බලමු. මූ ෆෝන් එක උස්සන්නෙත් නෑ කියන්නේ අද එන්නේ නෑ වගේ. මමත් ගෙදර ගියා නම් හරි. අම්මට කියලා නෙවෙයි ආවේ. ඒ චුට්ටා කොහෙද බයි යන්නේ උඹ ඔය? ඈ මයිකලා නේද කතා කරේ? උඹට දැන් මං කෝල් කීයක් ගත්තද බං? දැන් මං ගෙදර යන්න හැදුවේ. අම්මට කියලා නෙවෙයි ආවේ බං. අඩෝ සෝරි බං චුට්ටා. අද නෙත් මිනංගි බලන්නනේ බං යන්නේ. ඒක නිසා මම අලුත් ඇඳුමක් ගන්න ටවුමට ගියා. ඒකයි බං පොඩ්ඩක් පරක්කුනේ. උඹ කෝල් ආන්සර් කරේ නැත්නම් මොකද කියපන්කෝ? මම උඹට කෝල් කීයක් ගත්තද බං? උඹ කෝල් ගත්තේ ඇඳුම් මාරු කරගෙන ඉද්දි බං. හරි හරි බං කමක් නෑ. අපි දෙන්න දැන් යමු එහෙනම්. ඒ මයිකලයා උඹලා කොහෙද බං යන්නේ? චම්පිකයා. අපි මේ පොඩි ගමනක් යනවා බං. උඹට පුළුවන් ද අපිවත් හන්දියෙන් දාගෙන යන්න? පුළුවන් බොසා පුළුවන්. ඔය චුට්ටක් කතා කරනවකෝ. අඩෝ මගේ හිතට හරි නෑ බං චුට්ටා. ඒ මොකද බං අද සුපිරියට ගත උනේ? උඹගේ නෙත් මිනංගිවත් හම්බ වුනේ? එයාගේ පපුවේ හිලක් කියලා මේ සම්බන්ධය නවත්තනවා කිව්වා චුට්ටා. එහෙනම් මට සෙට් කරගන්න පුළුවන් වෙයි. අඩෝ චුට්ටා උඹ මොන හරි කිව්වද බං? අඩෝ නෑ බං. මටත් මාර දුකයි. මොකද කියන්නේ මචන්ලා? හිත හැදෙන්නත් එක්ක අපි ට්‍රිප් එකක් යමුද? අඩෝ සිරාවටමද? ඒත් බං අපි තුන් දෙනා විතරයි ඉන්නේ. චම්පිකයා මම නම් කැමතියි බං. අපි තුන් දෙනා වුණත් කවන්නේ නෑ යමු බං. ආතලයක් දාලා යමු. අපි තුන් දෙනා කොහෙද? අපි 4 දිනක් ඉන්නවනේ. කවුද යකෝ 4 දෙනා? අපි තුන් දෙනයි නෙත් මිනංගි. අඩෝ මම හිතුවේ නෑ උඹලා ඔය වගේ යාළුවෝ කියලා. ක්‍රූර යාළුවෝ උඹලා වාස්ත කරන්නේ නෑ මම අද ඉඳලා. අඩෝ විහිළුවක් කළේ බං. මම 4 දෙනා කියලා කිව්වේ අපි 3 දෙනයි මගේ බයික් එකයි එක්ක. මගේ බයික් එක මගේ ළඟම යාළුවෙක් වගේනේ බං. ඒකයි. ඒකද? කවද දැන් අපි මේ ට්‍රිප් එක යන්නේ? අඩෝ මේ ඇත්තටම කියන්න ඕන. උඹේ වණ්ඩේ නා සුපිරි බං. හිටම යමු බං. මට නම් හැම වැඩක් දාගෙන නැහැ. උඹලා දෙන්නට එහෙම වැඩ තියනවද හෙට? අඩේ මට නම් වැඩක් නෑ බං. චුට්ටා උඹට වැඩක් එහෙම දාගෙන තියනවද මොනව හරි? මොකුත් එහෙමනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි අම්මා එන්න දෙන්නේ නෑනේ බං. අදත් මම මේ හොරාටනේ බං ඇවිල්ලා තියෙන්නේ. අම්මා තා චුට්ටකින් කෝල් එකක් ගනි. තාත්තා නැති නිසා හොරාට පැනගත්තා. නැත්තම් ගෙදර ගිහිල්ලා ඉවරයි බං. අඩෝ ට්‍රිප් එක යන්න වෙන්නේ නැද්ද එහෙනම්? චුට්ටා උඹ බය වෙන්නේ නැතුව හිටපන්කෝ. ඕවද බං අපි කරේ. මං ඇවිල්ලා උදේට නැන්දත් එක්ක කතා කරන්න. අනිවාර්යෙන්ම හෙට ට්‍රිප් එක යන්න පුළුවන් බං. චම්පිකයා උඹ කියපන්කෝ ටයිම් එකක්. මමයි චුට්ටයි හෙට උදේම එන්නම්. කිසිම බයක් වෙන්න එපා බං. ෂුවර් එකටම ට්‍රිප් එක යනවා. අඩෝ අපේ අම්මා එහෙම යවන්නේ නෑ බං. උඹටත් බැනුම් අහගන්න වෙයි මයිකලයා. අඩෝ පිස්සුද බං. හෙට උඹ බලපන්කෝ මං වැඩේ දෙන හැටි. මේ මයිකලයා වැඩක් කරොත් කිරි ගහට යන්න වගේ තමයි ඉතින්. හෙට උදේ 4 විතර වෙද්දි උඹලට රෙඩි වෙලා ඉන්න පුළුවන්ද? අපි ඇල්ල පැත්තේ එහෙම ගිහිල්ලා පට්ට අතල් එකක් දාලා එමු. හරි බං. මම උඹට මැසේජ් එකක් දාන්නම්කෝ. ගමන නම් ෂුවර් යනවා හොඳේ. අඩේ අම්මා කෝල් ගන්නව බං. දැන් මොකද කරන්නේ? උඹ බය නැතුව කෝල් එක උස්සාන්කෝ. මං දෙන්නම් වැඩේ. හෙලෝ අම්මේ. තෝ මොකද මෙච්චර වෙලා කරන්නේ? චුට්ටා උඹ කොහෙද ඉන්නේ? තාත්තට කෝල් කරලා කියන්නද? උඹ දවල් කඩේට යනවා කියලා නේද ගියේ? දැන් මොකද කියන්නේ මයිකලයා? උඹ කියහන් දාන ගෙදරක ඉන්නේ කියලා. මං වොයිස් එක දෙන්නම්. මයිකල්ගේ ආච්චිගේ අවුරුදු 48 දානේ අම්මේ. මට අම්මට කියන්න බැරි වුණානේ. මම මේ ආවේ ඒකට. කඩේට ගියෙත් සීන් කිලෝ 2ක් අරගෙන මයිකල්ගේ ගෙදර ඉන්න. යකෝ දාන ගෙදරක නම් ඉන්නේ. කෝපන් ස්පීකරේ සවුන්ඩ් එක අපිට කිසි සද්දයක් ඇහෙන්නේ නැහනේ. මයිකලයා සද්ද දීපන්. චුට්ට වැඩේ අනාගෙන තියෙන්නේ. චොල්ල හත්ති ජාතකය.
පැමිණුණ කාලයේ සිට සොත්තිසේන රජුරුව ඕක පස්සේ දිව්වා. එතකොට මුවා තමයි ඕක දැක්කේ. ඊට පස්සේ සොත්තිසේන තිස්ස කුමාරයව දැක්කා. තිස්ස කුමාරයා දෙව්වේ මුවා පස්සේ නෙවෙයි, සොත්තිසේන පස්සේ. ඔන්න ඕකයි. ඔච්චරයි. ගාන ගෙදර ඉන්නේ අම්මේ. අම්මට දැන් ස්පීකරේ සවුන්ඩ් එක ඇහෙන ඇති. කලින් මම ස්පීකරෙන් ගොඩක් දුර ඉඳන් තමයි කෝල් එක ගත්තේ. මයිකල් පුතාගේ ගෙදර ගිය නිසා මම එක අවස්ථාවක් දෙන්න. නැත්තම් මම තාත්තට කියනවමයි. හරි හරි අම්මේ. එහෙනම් මම තියන්නම්. මේ මට මේ දැන් මතක් වුණේ. දැන් මේ කොහොමද ගෙදර යන්නේ? දැන් අපේ ගෙදර දානයක් කියලා මම කොහොමද උඹලගේ ගෙදර එන්නේ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි දැන්. උඹ අපේ ගෙදර ගිහපු ගමන්ම ට්‍රිප් එක යන විස්තරේ අම්මගේ ඔළුවට දාපන්. ට්‍රිප් එක යන ලේසි වෙන්න උඹ අපේ ගෙදර ආවා කියපන්. නැත්තම් වැඩේ අවුල්. හරි හරි චුට්ටා. එහෙනම් එහෙම කරමු. දැන් මෙතෙන්ට වෙලා ඉන්නත් බෑනේ. අපි ගෙවල් වලට කැපෙමු දැම්ම. නැත්තම් ඇල්බසී ඇවිල්ලා අපිට ආපහු වලින්ම ගහලා දානවා බං. අපි දැන් කොච්චර වෙලා මෙතනද බං? ටිකක් විතරක් බීලා මෙතෙන්ට වෙලා ගොඩක් වෙලා හිටියනේ. මචංලා උඹලට දැන් ගෙවල් වල යන්න බස් එහෙම නෑනේ. මම උඹලව බයික් එකේ ගෙදරකින් දාන්න. මයිකලයා එහෙම කරමු නේ බං. දැන් බස් නෑනේ කොහමද බං? මචං එහෙනම් අපි එහෙම කරමු. මේ අනිවාර්යෙන් හෙට ට්‍රිප් එකේ යමන් හොඳේ. මචං අරු ගෙදරටත් ගෙනල්ලා දැම්මා. දැන් ගේ ඇතුළට යන එක තමයි ලොකුම මිෂන් එක. මේ වෙලාව කීය විතර වෙලාද බං? තාම 9:58යි බං. තව විනාඩි දෙකක්ම තියෙනවනේ. අම්මේ ඉන්නවද? චුට්ටා ඔයා විනාඩියක් පරක්කුයි. මම ඔයාට කිව්වේ 10 වෙද්දි ගෙදර ඉන්න කියලා නේද? දැන් වෙලාව 10:01යි. අයියෝ නැන්දේ එද්දි බයික් එක කරනනේ. ඒකයි චුට්ටා පරක්කුනේ. මේ මයිකල් පුතත් ඇවිල්ලා දෙන්නේ. අද මයිකල් පුතාගේ ගෙදර දාන ගෙදරක් කිව්වා නේද? චුට්ටා ඔයා එතකොට බොරුද කිව්වේ? නෑ නැන්දේ චුට්ටා ඇත්ත කිව්වේ. අද අපේ ගෙදර දාන ගෙදරක්. හෙට මමයි චුට්ටයි ට්‍රිප් එකක් යන්න ඉන්නේ. ඔයාලා දෙන්න උතරක් කොහෙද ට්‍රිප් යන්නේ? නෑ නැන්දේ අපේ තාත්තත් යනවා. ඔක්කොම වේදම් අපේ තාත්තගේ ගානේ. තව අපේ යාළුවෝ දෙන්නෙකුත් යනවා. කොහෙද දැන් පුතාලා යන්න හදන්නේ? මට අපේ ඉච්චිව තමයි සැක. මයිකල් පුතා නම් ඉස්සර ඉඳලම ගොඩක් හොඳ අහිංසක දරුවෙක් කියලා මම දන්නවා. ඕයි මයිකලයා ඇල්ල පැත්තේ යනවා කියලා අම්මට කියන්න එපා හොඳේ. අම්මා යන්න දෙන එකක් නෑ. චුට්ටා මොනවද ඔය මයිකල් පුතත් එක්ක කුටු කුටු ගාන්නේ? නෑ මේ මයිකලයා කියනවා සීතලේ ආපු නිසා තේ එකක් හදලා ගේන්න පුළුවන්ද කියලා. මට ඉතින් තේ හදන්න බෑනේ. මං කිව්වා අම්මටත් තරහ ගියපු නිසා මේ වෙලාවේ නම් තේ බොන්න විදියක් නෑ කියලා. අයියෝ මයිකල් පුතේ මට ඒකත් අමතක වුණානේ. මම තේ එකක් හදලා ගේන්න. මයිකල් පුතාට තේින්න නැතුව ඉන්නද අපේ ගෙදරින්? මට කියන්නකෝ ඔයාලා හෙට කොහෙද යන්න හදන්නේ කියලා. නැන්දේ අපි කට්ටිය හෙට යන්න හදන්නේ නන්දා මාලිගාව වඳින්න. අනේ කොච්චර පින්වන්ත වැඩක්ද? චුට්ටා උඹට මේ වගේ එක යාළුවෙක් හරි ඉන්නේ ගැන මම සතුටුයි. හරි අම්මේ මමයි මයිකලයයි කාමරේට යන්නද? මම තේ එකක් හදලා කතා කරන්නම්කෝ. යමන් මයිකලයා. යන් චුට්ටා. කොහොමද හිච්චිය මම වැඩේ කොට දාපු හැටි? පුදුමයි නේද? අඩේ සිරාවට පුදුමයි බං. අපේ අම්මා මගේ කිසිම වෙන යාළුවෙක්ට මම කතා කරන්නේ නෑනේ බං. මටත් දැනලා යාළුවන්ටත් දැනලා එළවල දානවා බං. අඩෝ ඔබ කොහොමද බං ඔය වගේ බොරුවට හැසිරෙන්නේ? මෙව්වා ඉතින් ගොඩක් අමාරුවෙන් ඉගෙන ගත්ත හැකියාව තමයි. ඔබලට තේරෙන්නේ නෑ බං ඕවා. චූටි මයිකල් පුතත් එක්ක එන්න තේ බොන්න. තේ හදලා දෙන්නේ. බිස්කට් ෆ්‍රිජ් එකේ ඇති. අම්මේ මයිකලයා කියනවා බිස්කට් කන්න බෑ චූම්පාන ඕන කියලා. චූටි එහෙනම් මගේ පර්ස් එකේ සල්ලි අරගෙන ගිහිල්ලා කෑම ටිකක් අරගෙන එන්න. යකෝ මං කිව්වෙත් නෑනේ එහෙම. ඔබ මොකද බොරු කිව්වේ? අපේ අම්මා හැමදාම ඔහොම නෑ බං. ඔබ ඉන්න නිසා හරි ෂේප් එකක් ගහගන්න පුළුවන් නේ. ඒකයි. ඒ මයිකලයා
චම්පිකේ නෑනේ බං. මෝ ට්‍රිප් එක ප්ලෑන් කරලා අපිට පොල්ල තිබ්බද? අනේ මන්ද බං දැන් වෙලාව කීයද? ඉඳාමක බලන්න. දැන් කිව්ව වෙලාව පහු වෙලා බං. දැන් වෙලාව 4:20යි. අප්පට සිරි. පොල්ලයක් ගාලා බලපංකෝ ගමම. හෙලෝ. good morning චම්පිකයා. ඔය ට්‍රිප් එක යන්නේ නැද්ද බං? ට්‍රිප් එක ප්ලෑන් කරලා උඹ එන්නේ නැද්ද? අඩෝ චුට්ටා බයික් එක කැඩුනා බං. මම මේ යාළුවෙක්ගෙන් බයික් ඉල්ල ගන්න ආවා. පොඩ්ඩක් පරක්කු වෙයි කියලා උඹට මැසේජ් එකක් දාන්න බැරි වුණානේ. ට්‍රිප් එක අනිවාර්යෙන් යනවා හොඳේ. තව විනාඩි 10ක් උඹලා ඉඳා. අඩෝ සිරාවරම් බයික් එක යන්නද බං? අඩෝ සුපිරි වண்டிය බං මේක. ඕෆ් රෝඩ් යකෙක් නේ ඉතින්. ඔව් බං මගේ වண்டிය කැඩුනා. මම මේ යාළුවෙක්ගේ වண்டிයක් ඉල්ල ගන්න ආවා. බයික් ඉල්ල ගත්ත ගමන් මම එනවා උතෙන්ට. හරි මගේ එක පරිස්සමින් වරින් හොඳේ. හරි බං බුස්සරණයි. මොකද මම චුට්ට වෙලා තියෙන්නේ. චම්පිකයට මොකක් හරි වෙන වැඩක් හරිලා ඉන්න වෙලාද? ඔව් බං. ඌ අත්තක පොරපොල් කඩන්න ගිහිල්ලා මොරකාරයට අහුවෙලා මොරකාරය පොල්ලෙන් ගහලානේ බං ඌට. අඩෝ සිරාවට පව් බං ඌ අපේ එක. අද අපිත් එක්ක ට්‍රිප් එකක් යන්න එන්න හිටියේ. ඌ දැන් ඉස්පිරිතාලේ නේද? අඩෝ විහිළුවක් බං කරේ. උඹ ඇඳුනා නේද? කැත වැඩ කරන්න එපා යකෝ. නෙත්ති නංගි හොඳයි තොපිට වැඩිය. තොපි යකෝ මාවමනේ රවට්ටන්නේ. හරි හරි බං. විහිළුවන්නේ කලේ චම්පිකේගේ බයික් එක කැඩිලලු බං. ට්‍රිප් එක යන්න ඕන නිසා ඌ යාළුවෙක් බයික් එකක් ඉල්ල ගන්න ගිහිල්ලා. ඒකයි පරක්කුනේ. අපිට තව විනාඩි 10ක් විතර එතෙන්ට වෙලා ඉන්න කිව්වා. අනේ මයිකලයා චම්පිකේ මැසේජ් එකක් දාලා බං. චම්පිකයා බයික් එක ඉල්ල ගන්න ගිය යාළුවත් එක්කලු එන්නේ. ඒ යාළුවයි චම්පිකයයි බයික් දෙකකින්ලු එන්නේ. ඒක හොඳයි. අපිට ආතල්ලයක් ගන්න තව කොල්ලෙක් සෙට් වෙනවනේ. ඔව් ඔව් බං කොහමද එක බයික් එකක තුන් දෙනෙක්ට යන්න බෑනේ. දැන් බයික් දෙකක් තියෙන නිසා අපි දෙන්නට එක බයික් එකක යන්න පුළුවන්. චම්පිකයටයි උගේ යාළුවටයි අනිත් බයික් එකේ එන්න පුළුවන් නේ බං. ලේසියිනේ. මයිකලයා අපි ඇල්ලට ඇවිල්ලා බන් දැන්. අඩෝ සුපිරි ගමන බං. අපි කොහේ හරි නවතින්න තැනක් බලලා සින්දුවක් එම කියලා ආතල්ලයක් ගමු බං. අනිවාර්යෙන් මචං. අපි ඔය ලස්සන දියැලක් වගේ තියෙන තැනකින් බයික් එක නවත්තලා සින්දුවක් එම කියලා ආතල්ලයක් ගමු. චුට්ටා උඹට ඔය බයික් එක අවුලක් නෑනේ. නෑ බං කිසිම අවුලක් නෑ. සුපිරි වண்டிය. ජීන්තු මලයා උඹට පුළුවන් ද බං මේ ටික බයික් කරන් යන්න? හරි චම්පිකයි මට පුළුවන්. මචල්ලා අපි මුලින්ම කුඹල්ලෙල අසපුව වැඳලා අපේ ට්‍රිප් එක පටන් ගමු. එතකොට ගමනටත් සුබයි අපටත් සුබයිනේ. ඔව් මචං ඒක හොඳයි. හරි එහෙනම් අපි හතර දෙනා මේ පඩි පෙළ නැගලා කුඹල්ලෙල අසපුවට යමු. උඹලා කලින් ඇවිල්ලා තියෙනවද බං කුඹල්ලෙල අසපුවට? චම්පිකයි මම යාළුවෝ සෙට් එකත් එක්ක ඇවිල්ලා තියෙනවා බං එකපාරක්. හොඳයිනේ. ඒක නෙමෙයි ජීන්තු මල්ලි බයික් දෙක ලොක් කරාද? ඔව් චම්පිකයි බයික් දෙකම ලොක් කරා. යතුරු තියෙනවා ඕනද? ඔයා තියාගන්න මල්ලේ. මගේ අතින් නැති වෙන්න පුළුවන්නේ. හරි. එහෙනම් අපි යමුද? අපිට පරක්කු වෙනවනේ. කුඹල්ලෙල මහමෙවුන අසපුව මාරම ලස්සනයි නේද? ඔව් චුට්ටයි මේක ගොඩක් විදේශ ආකර්ෂණයට එහෙමත් ලක් වෙලා තියෙනවනේ. ඒකනේ නේද මල්ලි. ගොඩක් ලස්සන ප්ලේස් එකක් තමයි. ගොඩක් බෞද්ධ අය වගේම වෙන ආගමිකයොත් මෙතෙන්ට එනවා ඇති නේද? කිසිම ආගම් භේදයක්, ජාති භේදයක් නෑ චුට්ටයි මෙතන. ඕනම කෙනෙක්ට ඇවිල්ලා වැඳ පුදාගෙන යන්න පුළුවන්. හරි මචන්ලා එහෙනම් අපිත් යමු. අපි ආරුක්කු 9 පාලමටත් ආව නේද? මාරම ලස්සනයි නේද මේ view එක? ඒකනේ චුට්ටා මේ ට්‍රිප් එක මිස් වුණා නම් අපිට ලොකු පාඩුවක් වෙන්නේ. ඒක ඇත්තමයි කලයා. මයිකලයා උඹලගේ ගෙදරින් කෝල් එකක් බං. අඩේ සිරාවට මම නම් ගෙදරට කියලා ආවේ. කෝල් එක උස්සලා බලංකෝ. හරි නැන්දේ මම මයිකල්ට කියන්නම්. මයිකලයා උඹලා අම්මා කියනවා උඹට නාන්න හැම යන්න දෙන්න එපා. පරිස්සමින් ඉන්න කියලා.
ඒකද මම හිතුවේ ගෙදරට නෙත්පිනංගිගේ සීන් එකවත් අහු වෙලා කියලා. මම බය වෙලා හිටියේ. හරි දැන් අවුලක් නෑනේ. චුට්ටා මේ පරිසරය දිහා බලාගෙන චූටියට සින්දුවක් අල්ලමුද? අඩේ චුට්ටා අයියා. ඔයාලට සින්දු කියන්නත් පුළුවන්ද? මෙතන අල්ලමුකෝ සින්දුවක්. අඩෝ මට සින්දු කියන්න බෑ බං එච්චර. අඩේ චුට්ටා බයිල ගහන්න එපා. ටිප් එක ආවේ තාත්තලයක් ගන්න කියලානේ. ඒකනේ චුට්ටා සින්දුවක් අල්ලමු. හරි උඹලා කියන නිසා මම එකක් කියන්නම් ඉතින්. උඹලා චෙට්ටයන් සින්දුවට. කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හාබ යන්න මත්තෙන් ඔය තෑත්ත කාලා යන්න මට තිබුණා. අඩෝ පූට් සින්දු කියන්න එපා බං. මට ඇඬෙනවනේ. අඩෝ අඬන්න එපා බං. මං එහෙනම් වෙන සින්දුවක් අල්ලන්න. ජීවිතේ යන ගමනේ යාළුවෝ එක රැනේ කල්මරයි සුබසීනේ නින්ද නෑනේ තුමානේ වරද ලොකු නෑනම් කුමට දඬුවම් ලෝකයේ ලොකු තාලේ රංගමු රැතරුසේ ආකාශ ගංගාවේ රංගමු රැතරුසේ ආකාශ ගංගාවේ. අඩේ සුපිරිනේ චුට්ටා අයියා. අඩෝ සුපිරියටම කිව්වනේ චුට්ටා. තෑන්ක්ස්. ඕම හිටියට අපේ මයිකලයටත් සින්දු කියන්න පුළුවන් බං. සිරාවටම එහෙනම් අපි අඹේවිල ගියාට පස්සේ මයිකලයගෙත් සින්දුවක් අහමු. දිනක ආයෙත් ලන් වෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කළා මාගේ දිවිතුරා. අඩෝ සුපිරි බං. ඔහොම තව සින්දුවක් අල්ලපන්කෝ. මචං අපේ මල්ලිට අවස්ථාවක් දෙමුද අපි සින්දුවක් කියන්න. ඌ නිසානේ බං අපිට ට්‍රිප් එක එන්න ලැබුණේ. ඉතින් අපි ඌත් එක්ක තාතල්ලයක් ගන්න බෑ. මල්ලේ එන සින්දුවක් අල්ලමු. මම නම් වැඩිය සින්දු දන්නේ නෑ අයියලා. මම පොඩි සින්දුවක් කියන්නම් මම දන්න. පුංචි දඟකාරේ විහඟ ගීතෙන් ගයෝ කිමදරන තිසරලිය තඹර පෙතිගිලි හුනේ. මතන්ලා වැඩිය රෑ වෙන්න කලින් ගමට එන්න පුළුවන් වුණානේ. අපි ඇල්බමාමගෙන් ඒකකුත් බීලා යමු එහෙනම්. ඔව් දැන් අපි ඒකක් එහෙම බීලා ඒවල් වලට කැපෙමු. අඩෝ උඹලා කොල්ල සෙට් එක කලින් තේබීලයක්ද සල්ලි ගෙවලා නෙමෙයි නේද ගියේ? අපිට සිරි ඇල්බම් ආවෙලා. අයියෝ ඇල්බම් මාමා අපිට අමතකුණානේ. අදත් ඒ අතරත් දාන්නකෝ. ඒ අටේම සල්ලි මම ගෙවලා යන්න. මම මේ මයිකල් පුතාගේ වචන සලකලා තේ ටිකක් හදන්නම්. හැබැයි තුපි සල්ලි ගෙව්වේ නැත්තම් එවිලට තමයි මේ ඇල්බම් මාමා කවුද කියලා හරියටම දන්නේ. අපට සිරිමයි කියලා. අපි සල්ලි ගෙවලා නෙවෙයිද බං ඊයේ? නෑනේ අපිට හදිස්සියට අමතක වෙලා ගිහිල්ලා වගේ. අද සල්ලි ගෙවමු අයියලා. මම සල්ලි දෙන්නම්. පිස්සුද මලයා සල්ලි ගෙවන්න ඕනේ නෑ. බයික් ටික ජියර් එකට දාලා තියාගන්නකෝ. ඒක බිව්ව ගමන් ඇදලා යamak තියෙන්නේ. තුපි තේබීල ඉවරයිනේ. එහෙනම් දැන් සල්ලි ගමු. ඇල්බමාමේ තරහ නැතුව ආපදායකුත් දාන්නකෝ. ඒකටත් අපි ගෙවලා යන්නේ හොඳේ. එතකොට ඔක්කොම ගාන රුපියල් 400යි හොඳේ. අයියෝ ඕක මොකක්ද ඇල්බමාමේ? ඔයා ආපදාය දාන්නකෝ. යකඩෝ ආපදායකුත් ඕඩර් කරාද? ඔව් බං ඒ වුණාට ආප කන්න වෙන්නේ. දැන් අපි යනවනේ. චම්පිකයා එයාම සට ගාලා. චුට්ටා තොපි කොහෙද යන්නේ? සල්ලි ගෙව්වේ නෑ නේද? ඉඳපන් තොපිට මම ගහන්නේ ආප්පෙකින්මයි. අඩෝ චුට්ටා මගේ ඔළුවේ ආප්පයක් බං. කමන්නේ. ඕක ඔළුවෙන් අරන් කටට දාගෙන ඉක්මනට වරෙන්යකෝ.